කිසිම කෙනෙකුට හැමදාම දිනන්නත් බෑ. ජීවිතේ කිසිම කෙනෙක් කෙනෙකුට හැමදාම වරදින්නේ නැහැ. ඒක හැටි. දැන් ජීවිතේක මෙතන තිබුණා ඊයේ අතු ගාලා මං හිතන්නේ. ඔයාලා ක්ලාස් එක 11 වසර දෙවෙනි කණ්ඩායම. එතකොට මේ කියනවා සර් මම ඇයි සිකුරාද මේ වෙනස් ටිකක්. වෙනස් දවසක් නේ. හරි. ඔව්. මේ චිත් එකේ වෙනවා මේ සර් මං මාත් එක්ක ඉන්න ගොඩක් යාළුවන්ට සම්බන්ධතා තියෙනවා. ගැල්ලමගේ පැත්තෙන් එන්නේ. නමුත් සර් එයාලට විභාග වලට ලකුණුත් තියෙනවා. එයාලා තමයි ශිෂ්‍ය නායකම් පන්ති නායකම් දෙන්නෙත් ගුරුවරු එයාලටමයි මේ සර් මං ඒ මුකුත් නැතත් මට විභාගේ ලකුණුත් නැහැ ශිෂ්‍ය නායකකනුත් නැහැ පන්ති නායකකනුත් නැහැ. right. තමයිට ওই ප්‍රශ්නේ ඔයාලටත් ඇති. ඒ නිසා මම මේක සර් හයියෙන් කියවන්න එපා කියලා තිබුණා මං ඔය ප්‍රශ්නේ සමහරට ඔයාලටත් ඇති. මෙතන ඉන්නවා ගොඩාක් මහන්සි වෙලා නිදි මරාගෙන ගොඩාක් මහන්සියෙන් වැඩ කරන ළමයි ඉන්නවා. නමුත් විභාගවල ලකුණු නැහැ. විභාගවල ලකුණු නැහැ. තමන් ගොඩක් මහන්සි වෙලා ගිහිල්ලා පන්ති වල ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා තමන් කරපු පාඩම් කරපු වැඩ කරපු දේ තුල සාර්ථකත්වයක් පෙන්වන්න උත්සාහ කරත් කොහෙන් හරි වරදින. එහෙමත් ඔව්. පුතේ ඔය தත්ත්වය මම දැකපු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. මම හැමදාම ඔය தත්ත්වය දකිනවා පුතේ. මම හැම අවුරුද්දෙම ওই කතාව කියනවත් එක්ක. හරි? හැමදාම ওই කතාව කියනවත් එක්ක. මේක හරියට තේරුම් ගන්නව නම් පුතේ අපි මේ මොකටද අපි වැඩ කරන්නේ? අපි මේ මොකද්ද මේ යන ගමන? ඇයි අපි නිදි මරන්නේ? අපි ඇයි මේ මහන්සි වෙන්නේ කියන එක හරියට තේරුම් ගන්නව නම් ඔයාට ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මොකද ඔයාලා ජීවිතේ සාර්ථකත්වයන් ජයග්‍රහණයන් විතරක් දකින්නේ මේ පුංචි දේවල් සමහරලාට. ගුරුවරයෙක්ගෙන් හොඳ අහන එක, පන්ති ගානක් හරියන එක, ඉස්කෝලේ වාර විභාගේ ලකුණු තියෙන එක, ඒ 9ක් තියෙන එක, ඒ ලෙවල් ඒ 3ක් තියෙන එක, රෑන්ක් එකක් හම්බෙන එක. ඕවා ජීවිතේ ජයග්‍රහණ නම් පුතේ, ඔයා ආස කරන්නේ ඒවට නම් පුතේ, එතනින් එහා ජයග්‍රහණ සමාජයට ඔයාට නොලැබිලා යයි. මොකද මිනිස්සෙක් හැමදාම දිනන්නේ නැහැ පුතේ. මිනිස්සෙක් හැමදාම දිනනවද? නැහැ. ඒකනේ අර මෙතන ඉන්නේ ගොඩක් බෞද්ධ දරුවෝ බුද්ධ දර්ශනය තුල කියනවා අෂ්ටලෝක ධර්මයනේ. මොකද්ද? ලාභ සැප දුක. මම මේ බණ කියනවා නෙමෙයි. හරි? බණ කියනවා නෙමෙයි. නමුත් මතක තියාගන්න ජීවිතේ කිසිම කෙනෙකුට හැමදාම දිනන්නත් බෑ. ජීවිතේ කිසිම කෙනෙකුට හැමදාම වරදින්නේ නැහැ. ඒක හැටි. දැන් ජීවිතේ දැන් ඔයා දකින දැන් ඇයි ඔයා මේ වැඩ කරා? මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන ඔයාට හොඳ ආර්ථික ශක්තියක් තියෙන ප්‍රශ්න නැති සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් නේ. එහෙම නේද? සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක්. එතකොට ඔයා හැමතිස්සෙම හීන දකින්න ඕන මේ ආසන්නයේ තියෙන පුංචි ජයග්‍රහණ ගැන නෙමෙයි. ඔයා හීන දකින්න ඕන අවසානයේදී ඔයා ලබන අවසාන ප්‍රතිඵලය පිළිබඳව. අවසානයේදී ඔයාව මේ පොළොව මත නිර්මාණය කරන චරිතය පිළිබඳව. එහෙම නැතුව හැමදාම ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් වාර විභාගයේ ලකුණු බලාපොරොත්තුවෙන් ගුරුවරයාගේ හොඳ අහන්න බලාපොරොත්තුවෙන් පන්තියේ ශිෂ්‍ය නායකකම පන්ති නායකකම හෝ වෙනත් දේවල් බලාපොරොත්තුවෙන් නම් ඔයා වැඩ කරන්නේ වට ඒවා ලැබෙයි. හැබැයි අවසාන ජයග්‍රහණය නොලැබෙයි. තව දෙයක් මම දැකලා තියෙනවා ස්වභාව ධර්මයේ හැමතිස්සෙම පුතේ මේ අපි හිතන දේවල් මම එක කතා කරනවා 10 වසර පළවෙනි පාඩමේ EEG එක ඉලෙක්ට්‍රෝඑන්සෙෆැලෝග්‍රැෆි මැෂින් එක ගැන කතා කරද්දී අපේ බ්‍රේන් ඇක්ටිවිටීස් මේ තියෙන හිස් කබල හරහා එළියට ඇවිල්ලා මේ විශ්යත් එක්ක එකතු වෙනවා. ඒ එළියට එන එක මේ ඔළුවේ හිස් කබලේ රඳවන ඉලෙක්ට්‍රෝයිඩ් වලින් ග්‍රහණය කරගන්න පුළුවන්. මම දැක්ක පහුගිය දවස්වල ඉලෝන් මස්ක්ගේ අර නියුරෝන් ප්‍රොජෙක්ට් එකේදී එයා මේ මෙතන හිස් කබලට පිටිපස්සෙන් අලවන චිප් එකකින් මිනිස් මොලේ සංවේදනයන් සිතුම් පැතුම් හඳුනා ගන්න පුළුවන් ටෙක්නොලොජි එකක් මේ වෙනකොට යථාවත් කරලා ඒක නිර්මාණය කරලා ඉවරයි. දැන් මතක තියාගන්න පුතේ අපි හැමතිස්සෙම මානසිකව සිතුවිලිත් එක්ක මේ විශ්යත් එක්ක බැඳිලා තියෙන්නේ. හොඳම උදාහරණයක් හිතනකොට මේ සිතුවිලි එළියට ගිහිල්ලා ඒක බාහිර පාර්ශවයට දැනෙනවා පුතේ. හරි? එහෙම නැතුව කිසි කෙනෙකුට මේ ලෝකේ දෙයක් කරන්න බෑ. ඉතින් ඒ වගේ රයිට් මේ කතාව කිව්වේ පුතේ ව්‍යාජත්වයෙන් තමන්වම රවට්ට ගනිමින් හරි සමහරලාට ප්‍රේම සම්බන්ධවල පැටලෙමින් සමහරට වෙන විකාර වැඩ කර ඉන්න එවුන්ට සමහර වෙලාවට ස්වභාව ධර්මයේ විසින් පොඩි චූන් එකක් දෙනවා. මොකද ස්වභාව ධර්මයේ හැමතිස්සෙම ගන්න ආතල් එක සුපිරියටම ගන්නවා. හරි? වැරද්දක් කරනකොටම කෙලවෙන්නේ නැහැ පුතේ. ඒකට පොඩි පුෂ් එකක් දෙනවා. ඒක ওই මූවිස් වල උනත් ඔයා දැකලා ඇති. සමහරලාට අසාධාරණ විදියට හම්බ කරන වැරදි විදියට වැඩ කරන මිනිස්සුන්ට මුලදී මොකද වෙන්නේ? පොඩි ස්වභාව ධර්මයේ සහයෝගයක් හම්බ වෙනවා. ඇයි ඒ? කෙලවෙන එක හොඳටම කෙලවන්න ඕන හින්දා.
අවසානයේදී මොකෝ වෙන්නේ? නැත්තරම නැති කළා දානවනේ. නැත්තරම නැති කළා දාන. මම ඔකට හොඳ උදාහරණයක් කියන්න මගේ මදුව ක්ලාස් එකේ හිටියා. රෙකෝඩින් වෙන හින්දා නම කියන්න බෑ. නැත්තම් මම කලින් ක්ලාස් එකේ නම කිව්වා ළමයි. ඒ ගෑනු ළමයා පිරිමි ළමයා වාඩි වෙන්නේ මෙහෙම. පිරිමි ළමයා මේ පැත්තේ වාඩි වෙනවා ගෑනු ළමයා මේ පැත්තේ. ගෑනු ළමයා තිටි රූපයක් වගේ මාර ලස්සනයි. කොල්ලත් නළුවා වගේ. හරි? ඒ දෙමව්පියෝ මේ සම්බන්ධයෙන් අතර කරන්න නොකරපු දෙයක් නෑ. ඉස්කෝල මාරු කරන්න තියෙන හැමදේම කළා අන්තිමට දෙමව්පියෝ වැඩේ අත්හැරලා දැම්මා. හරි? පන්තිත් ඔහේ එන්න ඇරියා. හරි? දැන් ඒ ගෑනු ළමගේ නංගි කෙනෙකුත් මගේ පන්ති යනවා 10 වසරේ. එතකොට හැමදාම විභාගයක් තිබිලා ලකුණු දුන්නොත් අනිවාර්යෙන් වැඩිම ලකුණු අතර අර පිරිමි ළමයා ඉන්නවා. මට හොඳට මතකයි මම වේදිකාවට කැඳවල ඒ දවස්වල ලකුණු දෙන්නේ පේපර් වල. මූ එන්නේ නම කියෙව්වහම මෙහෙම නැගිට්ටා වටපිට නිකන් කින්ඩියට අනිත් එවුන් දිහා බැලුවා ඉස්සරහට ආව පේපර් එක අරගෙන ගියා. හරි? නිකන් ඌ පෙන්නනෝ ඔන්න මම ලව් එකත් බැලන්ස් කරා අධ්‍යාපනයත් බැලන්ස් කරා. එදා ඊතර ඌත් එක්ක වාඩි වෙලා හිටපු එවුන්ට අද ඔයාට ඔය ප්‍රශ්නේ තියෙනවට වඩා තිබුණා. යකෝ අපි මේ මෙච්චර මේ හැමදේම නැතුව මේ වැඩ කරනවා නහිනවා. මූ ගන්න තියෙන ආතල් ටික ඔක්කොමත් ගන්නවා. ඉස්කෝලේ ගුරුවරු කියන දෙයක් මායිම් කරන්නෙත් නැහැ. අම්මලා තාත්තලා කියන දෙයක් මායිම් කරන්නේ නැහැ. මූට ලකුණු දෙන්න. ගණන් විද්‍යාව පන්ති වලත් එහෙම. චරිතේ. හරි. පහුගිය දවසක මං ගියා රෑ කෑමකට මේ උණවඩේ රොක්ෆෝර්ට් හොටෙල් එකට. අර ගල් අල්ලපු හොටෙල්. මූ ඉන්නවා හෙක්සපෝන් එකක් පිබ. හරි. ඒ ලෙවල් නන්නත්තර වෙන්නම කෙලවිලා. ඔය ලෙවල් ගොඩ ගියා. ඔය ලෙවල් හොඳ රිසල්ට් එකක් තියුණා. හරි. මූ මන් දැක්කාම හෙක්සපෝන් එක මේ පැත්තට හරව ගන්නවා. හරි. මෙහෙම හරව ගන්න මම පේන්නේ මං ඉන්න වාඩි වෙන ටේබල් එකට අනිත් පැත්ත හරවගෙන මූ ඕක පිබිනවා. අර මෙහෙම අලි හොඬේ වගේ තියෙන්නේ හෙක්සපෝන් එක. හරි. මේ ලස්සට පිබිනවා හැබැයි. පස්සේ කොහමරි මට දැන් එන කුතුහලෙ මුට මොකද වුනේ කියලා අහගන්න එක. හරි. මට මතකයි O level ඉවරලත් මැසේජ් එකක් එව්වා. මේ මට ඔය කියන්නේ මාත් එක්ක එන හිතවත් එක මාත් එක්ක කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. මම දැකපු දේ මම මේ කියන්නේ මම අත්විඳපු දේ. A level නන්නත්තර වෙලා කෙරුණා. මම හුව කෝ යල්ලමගේ නම මට හොඳට මතකයි. එයාටත් කෙල වුණා සර් කිව්වා. හරි. දෙන්න දැන් ගෙවල් දෙකේ දැන් මම හුව කෝ දැන් සම්බන්ධය තියෙනවද? නෑ සර් යාට දැන් ගෙදරින් කෙනෙක් හොයනවා කසාද බඳලා දෙන්න කියලා. හරි. ඉතින් මේ පස්සේ යාගේ නංගි මේ මෑතකදී මගේ 10 වසර පන්ති පටන් ගත්තා පන්තියට ආවා මම ඇහුවා කෝ අක්කා දැන් කියලා. මේ ගෙදර ඉන්නවා ගෙදරින් කොහෙවත් යන්න දෙන්නේ නැහැ තාත්තා කිව්වා. දැන් තාත්තා බඳලා දෙන්න හදන්නේ. මේ ඒ ලෙවල් කළා නේද අවුරුදු 20ක් 21ක් වෙනවනේ. හරි. මට ඇත්තටම බා කුණු සතුටක් ආවා ඇත්තම කතාව හිතේ. හරි අවංකව අම්මපා මට ඒ කතාවට මාර සතුටුයි. ඇත්තටම ඔය කිව්වනම් සර් මම මොරටුව කැම්පස් එකේ කොළඹ කැම්පස් එකේ කියලා මට එනවා මොකද්ද? පොඩි වේදනාවක් තරහ. ඇයි මුන් වගේ වුණු ගොඩ යනවා නම් අර මහන්සි වෙච්ච උන්ට අසාධාරණ යන්නේ නේද? අසාධාරණ හැමෝටම අපි හැමෝටම උඹලා වයස පහු කරන්නේ මම මෙතෙන්ට ආවේ. අපි උඹලා හැමෝටම බං ආදරය කියන හැඟීම දැනෙනවා. එහෙම නොදැනෙන්නේ නැහැ. අපි තාස් උඹලා ඔය වයසේදී උඹලා ආසයි ආදරය කරන්න. හරි? ආදරේ ලබන්න ආදරේ කරන්න මේ හැඟීම් වලට ආසයි බං එක හැඟීමක්. එක හැඟීමක් නේ. 8:00මාර 9 විතර වෙද්දී හොඳට නිදිමත වෙනකොට හොඳට සැපට නිදා ගන්න උඹලා ආසයි. එලාම් එක වදින්න නැතුව හැරෙන්න උඹලා ආසයි. හරි? විනෝද වෙන්න උඹලගේ ওই වයස තුල උඹලා වටා තියෙන මේ විනෝදකාමී දේවල් වල නියැලෙන්න උඹලා ආසයි. නමුත් උඹලාගේ හෙට දවස වෙනුවෙන් මේ තරම් මේ කියන අනාගතය වෙනුවෙන් මේ තරම් මේ කියන සාර්ථකත්වය වෙනුවෙන් මෙතන ඉන්න බහුතරයක් 100%ක්ම වෙන්නේ නැති සමහර විට සියල්ලෝම වෙන්නේ නැති මම විශ්වාස කරනවා එහෙම මොකද අවුරුද්දක් තිස්සේ මේ හඬ ආපු එවුනේ මේ ඉන්නේ වැඩි හරියක් ආදරය කියන හැඟීමෙන් ඈත් වෙලා ඒ හැඟීම් යටපත් කරගෙන දැනෙද්දිත් යටපත් කරගෙන දෙයක් යටපත් කරන එක වේදනාත්මකයි විනෝද වෙන්න තියෙන අවස්ථා මගහරිමින් විනෝදයෙන් ඈත් වෙලා නිින්දෙන් ඈත් වෙලා බල කරනවා මාර කැපකිරීමක්. ඒ කැපකිරීම තුල සමහර වෙලාවට ස්වභාව ධර්මයා විසින් ඔබ කොච්චර ශක්තිමත්දයි පරීක්ෂා කරනවා. මොකද ස්වභාව ධර්මයට ඔය කැපකිරීම කරන ඔක්කොලම දිනවන්න බෑ. මොකද යමෙක් දිනනවා කියලා කියන්නේ අනිත්‍යවුන් පරදින හින්දානේ. අනිත්‍යවුන් පරදින් නැත්තම් මුන් දිනුවා කියන්න පුළුවන්ද? දැන් අපි හිතමු දුවන තරඟේ ඔක්කොම එකම ගානට ඇවිල්ලා අර මේක කඩන් යනවා. එතකොට දිනුවා කියන්න බැහැනේ නේද? පිරිසක් පරදිද්දි තමයි තව කෙනෙක් දිනන්නේ. දිනන්නේ තවම සීමිත පරිමාණයක්. ඉතින් ස්වභාව ධර්මයේ මොකද කරන්නේ? අර වැඩ කරන කැපකිරීම කරන මහන්සි වෙන උන් අතර හොඳම ශක්තිය මානසික ශක්තිය තියෙන්නේ කාටද? දරා ගැනීම උපරිමෙන් තියෙන්නේ කාටද කියලා පරීක්ෂා කරනවා. ඒකට ස්වභාව ධර්මයා විසින් සමහර වෙලාවට ඔබේ ජීවිතේ යම් යම් තැන්වල
වේදනාවන් අහිමි වීම අසාර්ථක වීම උරුම කළා දීලා බලාගෙන ඉන්නවා. හරි? ඒ බලන් ඉඳලා ඒ තැන්වලදී නොසැලී ඉදිරියට එන කෙනාව තෝරගෙන අවසානයේදී එයා අපේක්ෂා කරන தත්ත්වයටත් වඩා ජයග්‍රාහී තැනක එයා උස්සලා තියෙනවා පුතේ. මම්මගේ ජීවිතය තුළ ඒක අත්දැකලා තියෙනවා. මම්මගේ ජීවිතය තුළ ඒක අත්දැකලා තියෙනවා. මම ඕනතරම් ජීවිත කතා ඇතුලේ මේ වගේ කොච්චරනම් දසදහස් ගාණක් මේ විදියට මගේ හඬ අහගෙන මගේ ඉස්සරහා වාඩි වෙලා ඉගෙන ගත්තා පුතේ. එහෙම කණ්ඩායම් දෙක තුනක්ම තමයි මට ලොකු ඉතිහාසයක් නැහැ. මගේ ටියුෂන් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු අවුරුදු ගණන් නැහැ. හරි? හැබැයි A level batch දෙක තුනක් දැන් කැම්පස් යවලා තියෙනවා. එතකොට ඒ ජීවිත කතා අස්සේ හරි? ඒ ජීවිත කතා අස්සේ මම දැකපු දේ සමහර වෙලාවට වරදිද්දිත් අල්ලගෙන ඉඳපු යෝග. එහෙම කෙල්ලෙක් හිටිය මං ගාව. ඒකිත් එහෙමයි මාරු විදියට උත්සාහ කරන රිපන් එකේ කෙල්ලෙක් කොච්චර කරත් ලකුණු නැහැ. හැමදාම ලකුණු දෙන දවසට මේ කියවුල්. මාරු උමනාවෙන් ඉස්සරහම් පෙළී වාටලා වැඩ කරනවා. ලකුණු නැහැ. හැබැයි අවසානයේ O level උත් හොඳ රිසල්ට් එකක් නැහැ පුතේ. හරි? O level රිසල්ට් එක මට කිව්වහම පොඩි රිසල්ට් එකක් තිබුණේ. මං කිව්වා ඔබ බොරු රිසල්ට් එකක් කියහන් එළියට. මොකද මං දන්නවා මෙයා මානසිකව වැටෙනවා කියලා. හරි? ඊට පස්සේ උසස් පෙළ කරන්න ගත්තා, මැත්ස් කරන්න ගත්තා ටික දවසක්. පස්සේ මැත්ස් අතරලා කොමර්ස් කරන්න ආවා. කියන්නේ O level වලින් මාරු විදියට මෙන්ටලි වැටුණා. හරි? බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එකට. කොහොම හරි මේකේ දැන් ඔය මම නිතර කියන දෙයක් නේ මේ පිටරට විශ්වවිද්‍යාල වලට try කරන්න කියන එක මේකේ කොහොම හරි ඔය අතර ලියපු ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක්පත් වුණා. රටක මට රට හරියට මතක නැහැ. ටිකක් වැඩි කියවෙන්නේ නැති රටක් පත් වුණා. ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් මේකට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. මොන දැන් සියල්ල සූදානම් කරගෙන ඉන්නේ. මම හිතන්නේ ලබන සතිය හෝ ඊළඟ සතිය මේක රට යනවා. හරි. අන්න ඒකයි පුතේ. හොඳට මතක තියාගන්න මහන්සි වෙච්ච එකෙකුට කැපකිරීම කරපේකට ස්වභාව ධර්මයේ අසාධාරණයක් නම් ජීවිතේට වෙන්නේ නැහැ. හරි? හැමදාම මට කෙලවෙන එහෙම හිතන්න එපා. සමහරලාට ඔබ නොහිතන ජයග්‍රහණ තමයි ලැබෙන්නේ. දැන් උන්ගේ වයසේ A9 දාපු එවුන් හරි? උන්ගේ වයසේ A9 දාපු එවුන් බෑග් එකෙත් එල්ලගෙන උසස් පෙළට පන්ති යද්දී ලබන මාසේ ඒකි බෑග් ටිකක් අරගෙන රට යනවා. ඒ ස්ටේටස් එක කොහොමද තියේවිද නේ? ඒක දකින්න යාළුවෝ ටිකට කොහොම දැනේද ෆීලින් එක. දැන් මතක තියාගන්න පුතේ අපි පතන සමහරවිට අපි හිතන දේ නෙමෙයි. හිතනවට වඩා දේවල් අපිට ස්වභාව ධර්මයෙන් ලැබෙනවා. ඒ හින්දා හැමතිස්සෙම තමාව විශ්වාස කරගෙන වැඩ කරන්න. හැබැයි පරදිද්දි කොච්චර ප්‍රතික්ෂේප වීම කොච්චර පරාජයන් උරුම වුණා අල්ලගෙන මේ ගේම ගහන එකට යම් තැනකදී ජයග්‍රහණය හිතන් නැති විදියට ලැබෙනවා. අපි හරියට මම නිතර උදාහරණයක් ගන්නවා මූවි එකක් වගේ. නේද? මූවිස් බලලා ඇතිනේ ඔයාලා කොහොමද වෙන්නේ? සමහර ලාවට අසාධාරණට ලක් වෙන කෙනා දිගින් දිගටම අසාධාරණම තමයි. හැබැයි යම් තැනක් එනවා උගේ ජීවිතේ උඩි යටිකුරු වෙලා. අපි මේ මොහොතට හරි ආසයි නේද? මේ මූවිස් වල මේ උඩි යටිකුරු වෙන අවස්ථාව එතනින් පස්සේ උගේ ජීවිතේ තියෙන ජයග්‍රහණ විතරයි. ඉතින් ඒක තමයි රියැලිටි එකක් පුතේ. එහෙම මූවිස් හැදෙන්නේ ඒක රියැලිටි. දැන් නම් රෑ 12 පහු වෙනකන් නිදි මරන්න බෑ. නිින්ද යන්නේ නෑ වෙන්න ඕන. හරි? අර මං කියලාත් ඇති 20 day law එක ගැන කිව්වද මං? දින 20 නීතිය. YouTube කරලා බලන්න 20 day law එක දින 20 නීතිය කියන්නේ අපි යම් කිසි දෙයක් අකණ්ඩව දින 20ක් කරොත් 21 වෙනි දවසේ ඉඳන් ඒක පුරුද්දක් වෙනවා. දින 20ක් කොහොම හරි නින්ද 20ක් මොන්නේ නැහැ 15ක් විතර යද්දී ඔක 10ක් 15ක් යද්දී පුරුද්දක් වෙලා අකණ්ඩව හැබැයි එක දවසක්වත් කඩන්න එපා. පුරුදු කරගෙන ජීවිතේට මේ ගේම ගහන් යන්න. right. මම ඊළඟ